අද මම හදිස්සියට හදාගන්න පුළුවන් බටු තෙම්පරාදුවක් හදන්න තමයි යන්නේ. ඉතින් මම මේ හදන විදිහ ඔයත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මුලින්ම මම බටු ටික මෙන්න මේ වගේ කොටු හැඩයට කපලා අරගෙන තියෙනවා. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා රත් වෙන්න දීලා ඒකට පොල් තෙල් දාගෙන මෙන්න මේ විදිහට රත් වුණාට පස්සේ අපි කොටුවට කපාගත්ත බටු ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. මුලින්ම බටු ටික බැදෙන්න දෙන්න. එතකොට හරියම රසයි මේක. කොටු හැඩයටම ටිකක් මහතට බටු ටික කපා ගන්න ඕන. එතකොට තමයි තෙල් උනලා හරියම රසට එන්නේ මේක. ඊට පස්සේ බැඳෙන බටු එකටම මිරිස් කුඩු ටිකක් එකතු කරලා වහලා තියන්න. මට වීඩියෝ කරගන්න නම් අමතක වෙලා. ඒකට කමක් නැහැ. ඕගොල්ලෝ විදිහට කරන්න. ඒ අතරේ මම බීලුණු, ගොරක, කරවල, උළුහාල්, කරපිංචා, ඒ වගේම රම්පේ, තක්කාලි, අමු මිරිස් මේ විදිහට ලෑස්ති කරගත්තා. ඉතින් බටු එක මේ විදිහට හොඳට තැම්බීගෙන එද්දි තමයි මම ලෑස්ති කරගත් ඒ ද්‍රව්‍ය ටික මේකට දාගන්නේ. දැන් මේ විදිහට හොඳට ටිකක් තැම්බෙන්න දෙන්න බටු එක. වෙන කිසිම කුළු බඩුවක් මම තාම එකතු කරේ නැහැ. ඉතින් ඊළඟට කහ කුඩු ටිකක්, කෑලි මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. කෑලි මිරිස් දැම්මම තමයි මේ කරි එක ගොඩාක්ම රස. ඊළඟට උණු වතුර කෝප්ප කාලක් විතර මම මේ විදිහට එකතු කරගත්තා. ගින්දර අඩු කරලා හොඳට දැන් මේක තැම්බෙන්න දෙන්න. මේකේ තෙලුයි වතුරයි එකතු වෙලා ගානට තැම්බෙනවා. එතකොට හරිම රසයි. ඔන්න ඉතින් මගේ බටු තෙම්පරාදුව හදාගෙන ඉවරයි. දැන් උණු උණුවේම බත් උයලා මේ බටු තෙම්පරාදුවයි පොල් සම්බෝලයකුත් එක්ක කන්නයි තියෙන්නේ. ඉතින් මේ රෙසිපි එක හොඳයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාගෙනම යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සුබම සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම.